ව්‍යාපාර ශාස්ත්‍රයක් කරන කෙනෙක් වුණොත් පින්වත් නෝනා මහත්මිය එයා බලනවා මේ යමකට ආයෝජනය කළාම ඊට වඩා හොඳ ව්‍යාපාරයක්. ඒකට ආයෝජනයක් කරනවා. ඒතර එයා වැඩි ප්‍රතිලාභයක් ලබනවා. ඒ වගේම තමයි පින්වත් නෝනා මහත්මිය මේ අපේ කුසල් වලක් තියෙන මේ ගතියම. අපි සාමාන්‍යයෙන් එදිනෙදා පන්සලකට එන එකත් වටිනවා. හැබැයි ඊට වඩා වටින හොඳට ශ්‍රද්ධාවෙන් භක්තියෙන් මලක් පූජා කරලා වන්දනමාන කරලා කටයුතු කරන. ඊටත් වඩා වටිනවා එතෙන්ද ගිහින් ටිකක් භාවනා කරනවා. අන්න ඒ වගේ අපි ඒක හිතට ඊට පස්සේ කාවද්ද ගන්නවා. මම අනිවාර්යෙන් අද දවසේ පැය භාගයක් භාවනා කරනවා. අද දවසේ පැයක් භාවනා කරනවා. මේක හිතට කාවද්ද ගන්නවා. කාවද්ද ගත්තු දේ අපි නැවත නැවත යොදවා ගන්නවා. අන්න කාලයක් යනකොට අවුරුද්දක් දෙකක් යනකොට මහ විශාල ශක්තියක් ගොඩ නැගෙනවා. මේකට කියනවා භාවනා ශක්තිය. අපේ ජීවිතය අවසන් වෙනකොට සමහරලාට මාර්ගඵල ලැබිලා තිබුණ නැත්නම් අපේ ඊළඟ ජීවිතයක් ඉතා ප්‍රබල ජීවිතයක් ලබන්න උපකාරයක් වෙනවා. ඒ නිසා අපේ බෞද්ධ පින්වතුන් මේක තේරුම් අරගෙන දවස් එක්කනා කාලයක් අපි වෙන් කර ගන්න ඕනේ ওই භාවනා කටයුතු වෙනින්. හරියට හොඳට ශ්‍රද්ධා භක්තිය පිහිටුවාගෙන බුද්ධ වන්දනාවක් කරන්න. එහෙම නැත්නම් ශ්‍රද්ධා භක්තිය පිහිටුවාගෙන බුද්ධානුස්සති භාවනාවක් වඩන්න. ශ්‍රද්ධා භක්තිය පිහිටුවාගෙන සංඝානුස්සති භාවනාවක් නැත්නම් මෛත්‍රී භාවනාවක් මේ වගේ යම් බඳු භාවනා